මම හිතන්නේ දැන් ඔබ යම් කාරණා පිළිබඳව සවන් දෙමින් හිටියා මෙච්චර සිල්වා මහත්මයා අදහස් පළ කරමින් සිටියේදී ඔබ දේශපාලනයට පැමිණෙන්නට කියන්නේ නාම යෝජන ලබා දෙන්නට ටික දවසකට පෙරම දැඩි විවේචනයක් එල්ල කරා පැවති රජය පිළිබඳව. ඒ විවේචනය කොයිතරම් බරපතල වුණාද කියනවා නම් හිටපු ජනාධිපතිවරයා දක්වා ඉලක්ක කරමින් ඔබ මේ විවේචනය කළා. දැන් සංවර්ධනය සම්බන්ධයෙන් අපි මේ මූලික ප්‍රතිපත්තිමය කාරණා ගැන කතා කරන්නේ සත්‍යයක් වශයෙන්ම අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ සත්‍ය වැඩසටහන අපි කතා කරන්නේ ඒ නිසායි. දැන් එළඹෙන රජය ඉදිරියේ මොන වගේ ක්‍රියාමාර්ග ගනීද? මිනිස්සු ඇත්තටම අපේ රටේ ජනතාව ළඟ ලොකු කුකුසක් තිබෙනවා. ඊළඟට පත් වෙන රජය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජයක් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛ රජයක් හෝ අපි ජයග්‍රහණය සහ පරාජය කියන දෙකම අපේක්ෂාවෙන් මැතිවරණයකට යන නිසා මේ කවර රජයක් පත් වුණත් සංවර්ධනයේ රටේ සංවර්ධනයේ සම්බන්ධ ක්‍රියාමාර්ග මොන විදිහට ගනීද? විශේෂයෙන්ම රටේ තරුණ පාර්ශවයේ අනාගතයේ තීරණය වෙන අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති මොන විදිහට තීරණය වේද? ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණා මොන තත්වයකින් ඉදිරියට අරන් යයිද? මේ වගේ ප්‍රධාන කාරණා පිළිබඳව මේ වන විට රටේ සමස්ත සමාජයේ පල්ලෙහා මට්ටමේම සමාජිකයාගේ සිට මේ සමාජයේ ඉහළම විද්වතා දක්වා සාකච්ඡාවට ලක් වෙමින් තිබෙනවා. ඉතින් ඒක නිසායි අපි මේ කාරණේ අහන්නේ. දැන් සංවර්ධනය කියන මාතෘකාව ගත්තොත් සංවර්ධනය කියන මාතෘකාවට ඔබට මුහුණ දෙන්න තිබෙන සත්‍යය මොකක්ද? ඔබ හිතන්නේ දැන් පවතිච්ච රජයේ සංවර්ධන ව්‍යාපෘතිය ඔබ ඉදිරියට අරගෙන යනවද නැත්නම් අලුත් පාර්ලිමේන්තුවේ අලුත් රජයක් එක්ක ඒවා වෙනස් කරනවද? මොකක්ද ඔබ ජනතාවට කියන්නේ? නෑ ඇත්තටම පවතිච්ච රජයේ ඉලක්කයක් නොමැති මේ එක්තරා පුද්ගලික න්‍යාය පත්‍රයන්ට යොමු කරමින් මේ රටේ එක එක ප්‍රදේශවලට සීමා වුණේ සංවර්ධනය නැව් නැති වරායවල් ගුවන් යානා නැති ගුවන් තොටුපළවල් ඒ ඔස්සේම රුපියල් ලක්ෂයට අදන්න ඕන පාර ලක්ෂ 10කට හදලා ඒ කරා වූ සංවර්ධනය වෙනුවට මේ රටේ දැවැන්ත නව උත්පාදන ආර්ථික ක්‍රියාවලියක් අපි ආරම්භ කරනවා. ඒ නව උත්පාදන ආර්ථික ක්‍රියාවලිය තුළ පංචවිධ සැලැස්මකින් මේ රට දීර්ඝ කාලීනව සංවර්ධන ඉලක්ක කරා යොමු කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ රටේ අපි ප්‍රතිස්ථාපනය කරනවා. ඒ ක්‍රියාවලිය තුළ ආර්ථිකය දියුණු කිරීමේ ඒ ක්‍රියාවලියට ඒ අවශ්‍ය කරන ඒ සියලු රාජ්‍ය මැදිහත් වීම ඒ එක්තරා පවුලකට කල්ලියකට වෙන් වුණ ඒ ආර්ථිකය 161ක් මේ රටේ සහෝදරවරු තුන් දෙනෙක් අතේ ක්‍රියාත්මක වුණ ආර්ථිකය වෙනුවට මේ රටේ සැබෑ සංවර්ධනයක් අපි දියත් කරනවා. ඒකයි උඩ සිට යට සිට උඩටත් දියත් වෙන සංවර්ධනයක්. ඒකෙදි විශේෂයෙන්ම මේ රටේ ඉස්සෙල්ලම මේ සංවර්ධනය තුලින් දූෂණය මුලින් උපුටා දාන්න ඕනේ. ඒකට ජාතික නැෂනල් ප්ලෑනින් කොමිෂන් එකක් අපි ගේනවා. ඒ නැෂනල් ප්ලෑනින් කොමිෂන් එකෙන් තමයි තීරණය කරන්නේ මේ ප්‍රදේශයට මේක අවශ්‍යද, මේ ව්‍යාපෘතිය කොච්චර සාක්ෂිතාවයක් තියනවාද, මේ ව්‍යාපෘතියෙන් ආර්ථිකයට ලැබෙන ඵල ප්‍රයෝජනය මොකක්ද කියලා. ඒ වගේම ජාතික විගණන සභාව කොමිසම අපි ගේනවා. ඒ විගණන කොමිසමෙන් මේ සියලු ඒ වගේ පාරිදෘශ්‍යභාවයේ විනිවිදභාවය සහ සාර්ථකත්වය අපිට බලන්න පුළුවන්. ඒ වගේම එතනින් එහා මේ රටේ දූෂණය මුලින්ම උපුටා දැම්මම මේ බොහෝ සංවර්ධන ක්‍රියාන්විතයන් වල ඒ අවශ්‍ය කරන ඒ ප්‍රතිඵලයේ බොහෝ විදියට ලැබෙනවා. ඒකින්ද එතනින් නොනැවති මේ රටේ යටිපිටාල පහසුකම් දියුණු කරලා ඒ යටිපිටාල පහසුකම් තුලින් ඒ සංවර්ධනයට අවශ්‍ය කරන පදනම සකස් කරනවා. චතුර මහත්මයා, එතකොට විනාඩියක් දෙන අධ්‍යාපනය විශේෂයෙන්ම මේ වෙනුවෙන් මම පෙනී සිටිනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන්න ඕනේ මේ. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් තමයි මේ ගම් මට්ටම දියුණු වීමේ පළවෙනි සාධකය මේ රටේ ආරම්භ වෙන්නේ. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන වචනේ ආවම මෙසිරි මහත්මයා ඔබට මතක ඇති එකපාරම අපේ ජනතාවට මතක් වෙන ඉතිහාසය දන්නවා නම් දවල පත්‍රිකාව. අධ්‍යාපන දවල පත්‍රිකාව. ඔබට මතක නම් යම් නායකින්ගේ නම් කියලා චෝදනා කළා. එතකොට ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ ක්‍රියාවලිය දිගින් දිගටම මේ සාකච්ඡාවේ එන්නෙම යම් ආකාරයක පෞද්ගලීකරණය ඉලක්ක කරගත්ත ව්‍යාපෘතියක් වෙනවා. ඒ නිසා ඔබ මේ වතාවේ පෙනීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් මේ තත්ත්වයටම යනවද? කිසිම දවසක ඒක වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දවල පත්‍රිකාව කරනකොට එදා මගේ පියා තමයි ඒ දවල පත්‍රිකාවට එරෙහිව සියලු වෘත්තීය සමිති මධ්‍යස්ථාන එකට ඒකරාශී කරපු කැඳවුම්කරු.
රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් හැටියට. ඔවුත් සමග මහාචාර්ය කොල්වින් ගුණරත්න මහාචාර්ය නලින්ද සිල්වා මේ ලංකා වටේ සටන ගියා. එදා ඒ ආණ්ඩුවට විරුද්ධව ජයග්‍රහණය කරේ සටන් දෙකයි. එකක් හෙද සටන සහ එකක් ධවල පත්‍රිකාවට එරෙහිව සටන. ඒකේම ලංකා වටේ මම ගියා. ඒකින්ද ඒ ධවල පත්‍රිකාවල්වත් මේ රටේ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරන්නවත් අපිට තියන්නේ නැහැ. මොකද අපිත් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පන්නරේ ලැබලා මේ රටේ විභාග පාස් කරලා මේ රටේ විශ්වවිද්‍යාලවලට ගිය මිනිස්සු. එක්සත් ජාතික පක්ෂයට දැන් අද එදා ඒ චෝදනාව එල්ල වෙච්ච එක්සත් ජාතික පක්ෂය අද ඔබේ පියත් ඔබත් කියන දෙදෙනාම ඉන්නවා. එතකොට එදා ඒ විවේචනය සහිතව ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය ස්වයං විවේචනයක් කළා නැහැ. අද වෙනකන් අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය වෙනස් කළා. එහෙම නැත්නම් එදා කරපු දේ වැරදි කියලා. නමුත් අද ඔබ එතන රැඳිලා ඉන්නවා. නෑ එක්සත් ජාතික පක්ෂයේ 94 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්වයං විවේචන කරා ඒ පැවති 17 අවුරුදු පාලනය කළා. එතුමා නායකත්වයට එනකොටම එතුමා කිව්වා සමහර ඒවා මේ ඒ ආණ්ඩු කාලය තුල කරපු ඒ වගේ වැරදි කිව්වා එතුමා. ඒ 80 ජූලි වර්ජකයන්ට සහනයක් දෙන්න ඕනේ තැන එතුමා ඉන්නවා. ඒ 83 උණ වැරද්ද නිවැරදි කරන්න ඕන තැන එතුමා ඉන්නවා. ඒකින්ද තමයි එතුමා ලියොන් ෆොක්ස් ගිවිසුමට අස්සම් කරේ චන්ද්‍රිකා මැතිණියත් එක්ක. ඒකින්ද තමයි ඒ වෙලාවේ ඒ විසඳුමක් ගේනවා නම් විරුද්ධ පක්ෂය හැටියට සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා එතුමා කිව්වේ. හොඳයි. මම හිතන්නේ අපිට අපේ අසන්න සම්බන්ධ වෙලා ඉන්න අපේ හිතවතා ආනන්දන් මහත්මයා ඔබට අවස්ථාව. ආයුබෝවන් ආනන්දන් මහත්මයා. හරි අමරසිනාත් ආයුබෝවන්. ආයුබෝවන්. ඔව් ඔබට ඔබේ අදහස කියන්න පුළුවන්. මම ආන්නේ මාත්‍යද. හලෝ. ඔව්. මම ආන්නේ මේ පාරත් මේ දූෂිකව ආය පාර්ලිමේන්තුවට යනවා කියලා තමයි මම ආන්නේ. දැන් මේ 17 හරි සම්බන්ධ තියෙනවානේ. අපි මේ පාර දූෂිකයට දාන්න නැහැ කියලා තමයි අපි හුඟක් මිනිස්සු හිතාගෙන ඉන්නේ. මේ පාරත් දූෂික ආයෙත් එයිද කියලා අපි බයෙන් තමයි ඉන්නේ. ඔක තමයි දැන් තියෙන මේ වාතාවරණය හැටියට ආය පාරත් මේගොල්ලෝ ඇවිල්ලා රට නාස්ති කරයිද කියලා තමයි ඔය බයට තමයි තියෙන්නේ. හොඳයි ඒ ආනන්දන් මහත්මයාගේ අදහස ඔබට සුරියන්ත වෙනවා. අපිට කෙටි විරාමයකට යන්න අවස්ථාව තිබෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මෙත්සිරි සිල්වා මහත්මයාත් එක්ක මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සහ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් තිබෙන ඔහුගේ තර්කය පිළිබඳව. මේ අලුත් සමාජිකයන් පාර්ලිමේන්තුවට ගියොත් මොනවද කරන්නේ? ඒ තමයි අද සත්‍ය වැඩසටහනේ අපේ ප්‍රශ්නය. විශේෂයෙන්ම අධ්‍යාපනය කියන මාතෘකාවටයි අපි විරාමයට යන්නට පෙර පිවිසුනේ. මෙත්සිරි සිල්වා මහත්මයා ගාල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඔබ පාර්ලිමේන්තුවට තේරීපත් වුණොත් මේක පොරොන්දුවක් විදිහට නෙමෙයි මම අහන්නේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගිය රජයේ තිබුණු ලොකුම චෝදනාව තමයි මේ අධ්‍යාපනයට අවශ්‍ය අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් තිබුණ චෝදනාව. ඒක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පවා එල්ල වුණා. ඔබ පෙනී ඉන්නවද අධ්‍යාපනයට නිසිතන ලබා දීම වෙනුවෙන්? එතන මේ රටේ මා විශ්වාස කරන දේ තමයි රජයක් විසින් සපයන්න ඕන පැහැදිලිම සුබසාධන දෙකයි ජනතාවගේ අභිවෘද්ධිය පිණිස. පළවෙනි සුබසාධනයේ සෞඛ්‍ය සේවාව. දෙවෙනි සුබසාධනයේ අධ්‍යාපන සේවාව. මේකෙන්ද අධ්‍යාපනය නංවාලීමට, අධ්‍යාපනයේ පවත්වාගෙන යාමට, අධ්‍යාපනයට අලුත් ශාස්ත්‍ර එකතු කිරීමට රජයේ වැඩි වියදමක් දරන්න වෙනවා. ඒක දෙපැත්තකින් සිදු කරන්න පුළුවන් අපිට. එකක් තමයි රාජ්‍ය අංශයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය දියුණු කිරීම. දෙක පෞද්ගලික අංශයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය දියුණු කිරීම. ඊට හුඟක් අය ලංකාවේ රජයේ විද්‍යාල වලට අමතරව උසස් අධ්‍යාපන වෛද්‍ය විද්‍යාල වලට අමතරව පිටරට වෛද්‍ය විද්‍යාල වල අධ්‍යාපනය සඳහා පිටරට විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය සඳහා විශාල පිරිසක් යොමු වෙනවා. නමුත් අපේ රටේ අය කැමති නැහැ. අපේ රටේ විදේශ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා. රජයක් වශයෙන් මම දකින්නේ අපි පාර්ලිමේන්තුවට ගියොත් පැහැදිලිවම රජයේ අධ්‍යාපන වියදම් සඳහා වෙන් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරන්න අපි කටයුතු කරනවා සැලැස්මක් අනුව. නිකන් ඉලක්කමකට සීමා කරන්න බෑ. දැන් ඇතම් ඔබතුමා අර විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කාරණේ කියපු නිසා දැන් ඔන්න ඔතනදී එනවා ආයේ පරණ ප්‍රශ්නෙට. ඒ තමයි විශ්වවිද්‍යාල පෞද්ගලිකරණය කිරීම සම්බන්ධයෙන් ලැබෙන චෝදනාව. ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාල තිබෙනවා, පෞද්ගලික විශ්වවිද්‍යාල හැදෙනවා, තරඟකාරී වෙනවා, පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියට යනවා. මේක තමයි තර්කය. ඒක නිසාම තමයි ගිය රජයට තිබුණු ලොකුම චෝදනාව මේ ප්‍රශ්නයට සාධාරණ මැදිහත් වුණේ නැහැ කියන්නේ. ඔබ නැවතත් මේ ප්‍රශ්නයට ආපහු මුලට එනවා. දැන් මම කතා කරන්නේ මේකයි. දැන් අපේ රටේ විශ්වවිද්‍යාල තේරෙන්නේ නැති ළමයෙකුට උසස් පෙළ සමත් වෙලා ප්‍රතිඵල සාතිකයේ තියෙන උසස් අධ්‍යාපන සුසුකම් ලබා ඇත කියලා. නමුත් රජයේ විශ්වවිද්‍යාලයක තේරෙන්නේ නැහැ. ඒතර ඒ ළමයාට පුළුවන් නම් සල්ලි වියදම් කරලා පිටරට විශ්වවිද්‍යාලයකට යන්න. ඇයි අපිට ඒ විදේශ විනිමය මෙහි ඉතුරු කරගෙන මේ විශ්වවිද්‍යාලයක් හදන්න බැරි? අයි අපි මේ විදේශ විනිමය ගැන කතා කරන්නේ නැත්තේ. අද අපේ රටේ විශාල විදේශ සම්පත් හිඟයක් තියෙනවා. විදේශ විනිමය හිඟයක් තියෙනවා. විදේශ විනිමය හිඟයට සමානුපාතිකව ඩොලරයගේ අවප්‍රමාණය වෙනවා.
එහෙනම් ඩොලර් එකේ පාවෙන්න පටන් ගන්නේ අපේ විදේශ විනිමය ගෙවීම් වැඩි වෙනකොට. අපි ගෙවීම් පාලනය කරගන්න පුළුවන් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය නිර්මාණය කරමු. ඒකවල විදේශ රටවල ඇදී යන මුදල් ප්‍රමාණය මේ ඉතුරු වෙනවා. ඇයි ඒකට කැමති නැත්තේ? එක්සත් ජාතික පක්ෂයත් ඒක ක්‍රියාත්මක කරන්න ගත්තා. හොඳයි, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය වශයෙන් ඔබේ යෝජනාවත් ඒ යෝජනාව හා සමපාත වෙනවද? නෑ ඒ යෝජනාවට වැඩිය ඉදිරියට යන්න ඕනේ. මමත් ලංකාවේ වෛද්‍ය විද්‍යාලයට තේරුණේ කෙනෙක්. නමුත් මේ රටේ බිලියන 5.9ක් විතර විදේශ විනිමය මෙතුමා කිව්වා වගේ පිටට යනවා මේ විදේශ විශ්වවිද්‍යාලවලට. ඒ සමහර විශ්වවිද්‍යාලවලට සහ ඒවට ලංකාවේ පිළිගැනීම දෙන එක ගැන පාර්ලිමේන්තු තේරුම්කාරක සභාවේදීටන් අභියෝගයට ලක් වෙලා තියෙනවා. සමහර පිලිපීන, ඉන්දුනීසියාවේ විශ්වවිද්‍යාලවල ඒ උපාධිය දෙන්න මේ ගිහිල්ලා ඒකට සහතිකයේ ප්‍රමිතිය දෙන අය ඒ මුදල් වලට ඒවා දීපු හැටි ඒට වැඩිය බොහෝ හොඳ විශ්වවිද්‍යාලයක් මෙහි අපිට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. නමුත් මේකේ වෙනම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක් සියලු සුදුසු අය යටතේ ප්‍රතිස්ථාපනය කරලා ඒ තුලින් මේක පාලනය වන අන්දමට සහ මේ ප්‍රතිඵල හරියට තෝරලා බේරලා. ඒක තමයි දැන් මාළඹේ විශ්වවිද්‍යාලයට උනේ. ඒ පළවෙනි කාණ්ඩ ඇතුළත් කරගත්තේ UGC එක යටතේ නෙමෙයි. නමුත් හතරවෙනි කාණ්ඩේ විතර ඉඳන් ඇතුළත් කරගත්තේ UGC. එතන ඉන්නවා A2යි B1 ගත්ත දරුවෝ. ඒ මේ ලංකාවේ වෛද්‍ය විද්‍යාලයට යන්න බැරුව. අන්න ඒ වගේ දරුවෝ පිටරට යවන්න නැතුව ලංකාවේ ගන්න ඕනේ. නමුත් රජය මගින් ඒ ප්‍රමිතිය ඇති කරන්න ඕනේ. එතකොට ඒ ප්‍රමිතිය තුලින් මේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සමපාතවම එතන ඉඳන් ඒ ගන්න ඊළඟ ස්තරය මේ විශ්වවිද්‍යාල වලින් වෘත්තීය වේදින් බවට පත් වෙනවා. ඒක වෛද්‍ය හෝ ඉංජිනේරු හෝ කුමන වංශ. නමුත් ඒ ප්‍රමිතිය පාලනය කරන්න ඒ ස්ටෑන්ඩඩ් එක දෙන්න රාජ්‍ය සම්පූර්ණයෙන්ම මැදිහත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් එහම ඔබලා දෙදෙනාම යම් එකකතාවක ඉන්නවා මේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්. දැන් 84 දී දවල පත්‍රිකාවට එරෙහිව අපේ පියවරු සටන් කරේ. එදා ඒ දවල පත්‍රිකාවේදී රාගම විශ්වවිද්‍යාලයට කිව්වා ඒකේ MBBS කොළඹ කියලා. ඒකට MBBS කොළඹ කියන්නේ මේ MBBS කොළඹ අනිත් ෆැකල්ටි එකේ නම. අනිත් එක තමයි ඒකේ හෝම් සයන්ස් කරපු අයයි F3 අයත් හිටියා. ඇමතිවරුන්ගේ දුවලා පුතා. නමුත් කාරණේ මේකයි. දැන් කාරණේ තමයි අධ්‍යාපනය සම්බන්ධයෙන් සමස්තයක් විදිහට ගත්තොත් අපි අද දක්වා පිළිගන්න නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයෙන් බැහැරව ගිය පෞද්ගලික අධ්‍යාපන ක්‍රමවේදයක් පිළිබඳව යම් එකඟතාවක් ඔබ පාර්ශව දෙකේම යම් විදිහක හිතේ තියෙන බව යම් විදිහකින් ප්‍රකාශ වෙනවා. නෑ පුද්ගලික අධ්‍යාපන ක්‍රමවේදය කොහොමත් තියෙනවනේ මේ රටේ. මේ රටේ අනිත් විෂයන් ඔක්කොටම තියෙනවා. නැත්තේ මේ රටේ ඉංජිනේරු විෂයට සහ වෛද්‍ය වෘත්තියට විතරයි. එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලවල ඊට පස්සේ වෙන සුරක්ෂිතතාවය පිළිබඳවනේ ප්‍රශ්න. රජයේ ඇත්තටම රාජ්‍ය විශ්වවිද්‍යාල රජ රට වෛද්‍ය පීඨය කිසිම පහසුකමක් මේ රජයන් වලින් ලැබිලා නැහැනේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ රූණ විශ්වවිද්‍යාලයෙන් තමයි යන්නේ ඒ වෛද්‍ය පීඨයට උගන්වන්න ආචාර්යවරු. අන්න ඒක ඒ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල උසස් තලයකට ගේන්න ඕනේ. ඒක තමයි අංක 1 ප්‍රමුඛතාවය. ඔබ දෙදෙනාම ඒ කියන්නේ දැන් යම් කාරණයක් සම්බන්ධයෙන් අපි අවසාන වශයෙන් මේ වැඩසටහනේ කාලය අපිට අවසන් වෙන නිසා ප්‍රධාන වශයෙන්ම මේ කාරණා දෙකම පැහැදිලි වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටත් නිසි පහසුකම් මේ වෙන විට නොමැති බව. ඒ ඔබත් පිළිගන්නවා. ඔබත් පිළිගන්නවද? රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුරුල් කරේ අපේ ආණ්ඩුව. ඒක විශ්වවිද්‍යාල ප්‍රමාණයක් වැඩි විශ්වවිද්‍යාල විවාදාත්මක කාරණයක්. නමුත් අපි පිළිගන්න කාලයට සාපේක්ෂව විශ්වවිද්‍යාල ප්‍රමාණයක් කාරණේ විදිහට ඔබේ කාරණේ විදිහටත් ඒ කියන්නේ සමස්තයක් විදිහට රාජ්‍ය විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින අඩුපාඩු පිළිබඳව යම් එකකතාවක් අපි ඒක දිනු කරන්නේ. හොඳයි. කාලානුරූපව අවශ්‍යතා පාසලෙන් සපයන්න. කාල වේලාව ඉතාමත්ම සීමිත නිසා මම මෙහෙම අවසන් කරන්නම් වැඩසටහන. ඒ තමයි පාර්ලිමේන්තු වාර්තාකරුවෙක් ලෙස දශකයකට අධික කාලයක් ඔබ වැනි අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එනවත් අදහස් දක්වනවත් අපි දැක්කා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඔබ දෙදෙනාටම සුබ පතනවා. හොඳ ප්‍රතිපත්ති අරගෙන හොඳ පාර්ලිමේන්තුවකට පිවිසෙන්නට වාසනාව ලැබේවා කියලා. ඒ ඔබ නගන තර්ක සහ ඔබ ජනතාව වෙනුවෙන් පළ කරන අදහස් මාධ්‍ය වශයෙන් ජනතාවට වාර්තා කරන්න අපි සූදානම් වෙන්න ඉන්නවා. අපි දැන් සූදානම් වෙනවා රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය වෙත යොමු වන්නට. වසන්ත ප්‍රදීප් මාසිංගේ සූදානම් වෙන්න ඉන්නවා. වසන්ත ඔබටයි අවස්ථාව.